සුබ උදෑසනක් සියලු දෙනාටම ජෙසු පිහිටයි. දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණා වූ සුබ දවසක්. මගේ සෙනෙහවන්තයනි, අද අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය. මාර්තුකාව ලෙස අපි අරගනිමු. ආත්මික මැරීම මාංශයේ නැකිටීමක්. අපි බලමු උන්වහන්සේගේ වචනය. උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසාද? නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත්, නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රියට කීය. උප්පත්ති 2 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා. මක් නිසාද? එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යයි කීසේක. සිනේවන්තනි, මෙහි සඳහන් කරනවා එයින් කෑ දවසේ කියන්නේ නපුර හා යහපත දැනගැනීමේ ගහෙන් දෙවියන් වහන්සේ ආඥාවක් දෙනවා ඒ ගසෙන් කන්න එපා කියලා. මගේ සිනේවන්තනි, අපි බැලුවා උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේ කියනවා මෙයින් කෑ දවසේ නුඹලා ඒකාන්තයෙන්ම නසිනවා කියලා. නසිනවා කියන වචනේ ප්‍රකාශ කරන්නේ මරණය. එහෙනම් මේ සඳහන් කරන්නේ ආත්මික මරණයක් ගැන මගේ සිනේවන්තනි. සාතන් විසින් ස්ත්‍රියට ප්‍රකාශ කරනවා උඹලා ඇත්තටම නසින්නේ නැත. මෙයින් කෑ දවසේ නුඹලාගේ ඇස් ඇරෙන බව ඔහු ප්‍රකාශ කරනවා. එනම් මගේ සෙනෙවන්තයනි, අපි එයින් කෑ දවසේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ප්‍රකාශ කරන පරිදි ඒ ගසෙන් කෑවොත් මොකද වෙන්නේ? අපේ ආත්මය මැරෙනවා. සාතන් ප්‍රකාශ කරන පරිදි අපගේ මාංශය නැගිටිනවා මගේ සෙනෙවන්තයනි. අපේ ඇස් ඇරෙනවා කියන්නේ අපේ ආත්මික ඇස් වැහිලා මානසික ඇස් අපේ ඇරෙනවා මගේ සෙනෙවන්ත සහෝදර සහෝදරියනි. සාතන් උත්සාහ කරන්නේ අපගේ ආත්මය මරලා මාංශය නැගිටවන්න මගේ සෙනෙවන්ත සහෝදර සහෝදරියනි. මන්ද දෙවියන් වහන්සේ කියනවා නුඹලා මේන් කෑ දවසේ ඒකාන්තයෙන්ම නුඹලා නසිනවා කියලා. එහෙනම් සාතන්ට අවශ්‍ය අපගේ ආත්මය මරලා ඔහුගේ මාංශයේ තෘෂ්ණාවලට අපි ගොදුරු කරගන්න. මන්ද උන්වහන්සේගේ වචනේ කියනවා මාංශයේ ඇල්මනම් මරණයයි කියලා. එසේනම් මගේ සහෝදර සහෝදරියනි, අපි මානසික තෘෂ්ණාවට හසු නොවි අපේ ආත්මීය පිපිදෙමකින් අපි ජීවත් වෙමු. දෙවියන් වහන්සේගේ වචනය පරිදි අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වෙමු. සියලු දෙනාටම ජේසු පිහිටයි.